හෙලෝ සුබ දවසක් කොහොමද ඉතින් අද අපිට නිවාඩු දවස් සෙනසුරාදා කොහොමත් මැයිඩේ එකත් එක්ක දවස් 4ක්ම අපිට නිවාඩු හම්බ වෙලා තිබුණා. ඉතින් අපි හිතුවා අද සෙනසුරාදා දවසේ මමයි වයිෆුයි පොඩක් එළියට ඇවිදින්න ගියා නම් හොඳයි කියලා. ඉතින් අපේ සිටි එකේ ඉඳන් කිලෝමීටර් 7ක් විතර දුරින් තියෙනවා මෙහි ඕල්ඩ් වාසා කියලා පරණ සිටි එක. දැන් තිබ්බ තැනට මූව් වෙන්න කලින් 1850 ගණන් වල විතර අර ගින්නකින් විනාශ වෙලා තියෙන සිටි එක. ඉතින් ඒකේ නටබුන් තියෙනවා බලන්න දැන් මේ ඒ පරණ සිටි එකට ඉතින් ආවා මමයි වයිෆුයි. ගොඩක් දුර යන්න ඉතින් තාම බෑ අපි මෙහෙ සෙටල් වෙන ගමන් ඉන්නේ. ඉතින් ඒ නිසා අපි දෙන්න බයිසිකල් දෙකේ තමයි ආවේ. කිලෝමීටර් 7ක් විතර හැමිට මෙයාට බයිසිකල් පදින්නත් ආසයි කිව්වා. ඉතින් අපි දෙන්න ආවා. දැන් මෙතෙන් ඇවිල්ලා ඉන්නේ. අපි බලමු ඉතින් කොයි වගේද කියලා මේ පරණ සිටි එක මෙතන පොඩි නටබුන් ගොඩක් තියෙනවා. ඒ නටබුන් කොයි වගේද කියලා අපි බලමු ඉතින්. අපි දෙන්න ඉතින් මෙතන ඇවිල්ලා කෑමත් හදාගෙන ආවා. මෙතන ඇවිල්ලා කමු කියලා. දැන් අපි දෙන්න හදන්නේ ගෙනාවු කෑම කන්න මෙතන වාඩි වෙලා. අද පාරවල් වලත් වැඩි සෙනගත් නැහැ වාහනත් නැහැ. මම හිතන්නේ නිවාඩු වුණාට කට්ටිය සමහර ලොං ට්‍රිප් යනවා ලොං ට්‍රිප් ගිහින් ඇති. අනිත් කට්ටිය ඉතින් මේ ගෙවල් වලට වෙලා ඉන්නවා මෙහෙ. කොහොමද පාරවල් වල දකින්න හම්බ වෙන අඩුයි නිවාඩු දවස් වලට. බලමු අපි අද ගෙනාවු කෑම මොනවද කියලා. වයිෆ් හදාගෙන ඇවිල්ලා තියෙනවා අද අපිට කන්න පේස්ට්‍රි වගේක්. ඉතින් පේස්ට්‍රි කන්න තමයි දැන් හදන්නේ. මේ තියෙන අවට අපි දැන් මෙතන බෙන්ච් එකක් තියෙනවා ඒක වාඩි වෙලා කාලා තමයි මේ ඉතුරු ටික බලන්න යන්නේ කියලා හිතුවේ. ඉතින් එහෙනම් අපි දැන් කනවා. මේ තියෙන්නේ අපේ වයිෆ් ගෙදරම හදපු පේස්ට්‍රි. අපි කාලා බලමු රහ ඇති කියලා හිතනවා. කලිනුත් මේවා ගෙදර හදලා දීලා තියෙනවා. ඉතින් අපි හදාගෙන ආවද මෙහෙට. අපි දැන් ගෙනාවු කෑම කාලා රිෆ්‍රෙෂ් වුණා. ලොකු මහන්සියක් දැවුනේ නැහැ. ඉතින් කිලෝමීටර් 6ක් වගේ තමයි අපි ආවේ බයිසිකලේ පැත්තට. ඉතින් ඒක ලොකු මහන්සියක් නෑ. මොකද මෙහි අවුව සැර එහෙම නැහැ නේ. ඉතින් මේ ඒ නිසා බයිසිකලේ පැත්තට දැනෙන්නේ නැහැ අපිට ලොකුවට. මෙතන එහා පැත්තේ තියෙන්නේ වන්නා වාසා කියන ගමක් තියෙන්නේ. දැන් ඉස්සර සිටි එක තිබුණාට මේ සිටි එක මූව් කරාට පස්සේ දැන් මෙතන රෙසිඩන්ස්ලා ඉන්නේ. ඉතින් මේ එහා පැත්තේ ගමක් තියෙන්නේ. මෙතන මේ තියෙන්නේ සිටි එකේ කලින් තිබුණු චර්ච් එකේ එහෙම මේ නටබුන් ටිකක් තියෙනවා. අපි බලමු ඇවිදලා මේ මොනවද ඒ වගේ තියෙන්නේ කියලා. අපිට ඉතින් කොහොමද ලංකාවේ නම් සීගිරි දඹුල්ලුවේ පැත්ත අනුරාධපුරේ ගියාම නටබුන් මතකයිනේ. ඒව පොඩ්ඩක් මතක් වෙනවා. ඉතින් මේ කල් වගේ දකිද්දි ඉතින් අපේ ලංකාවේ තරම් නම් ගොඩක් පරණ ඉතිහාසයක් මේවට නැහැ. ඒ කාලේ තිබුණ බිල්ඩින් තමයි දැන් මේ ඉතුරු වෙලා තියෙන්නේ. මෙතන මේ තියෙන්නේ. මෙතන ඉස්කෝලයක් තිබිලා තියෙන ඒ කාලේ. මේ තියෙන්නේ ඒකේ නටබු. එන නිස්කලංකයි. ඉතින් වැඩි සද්ද බද්ද නැහැ. මෙතන එහා පැත්තේ පාරේ වාහන යන සද්ද ඇරෙන්න වෙන මොනවත් සද්ද නැහැ. සෙනගත් වැඩි නැහැ මෙතන ඉතින්. ඒ නිසා අපිට නිදහස් ඇවිල්ලා බලලා ටිකක් කාලය ගත කරලා යන්න පුළුවන් නිවාඩු දවසේ. මෙතනත් මේ විදිහට හදලා තියෙනවා සමරු පාලකයක් වගේ. ඉතින් පේන්නේ චර්ච් එකක නටබුන්. අපි එතනත් ගිහින් බලමු. ඊළඟින් මේ හැටි බලමු මොනවද තියෙන්නේ කියලා තමයි. එතනින් උඩට යන්නත් පඩිපෙලක් වගේ තියෙනවා. මේ විදිහට අපි බලමු වයිෆ් කොහෙද යන්නේ කියලා. ඉතින් පහළට බහගෙන යන්න පුළුවන්. ටිකක් ලස්සන පැත්තක් තියෙන එතන. තියෙන්නේ. එහෙනම් අපිට බහගෙන යද්දී ලස්සන පරිසරයකට තමයි අපි ඇතුල් වෙන්නේ. අපිට නිකන් නෝරෙලියේ ෆීලිං එක වගේ දැනෙනවා මේ. පයින්ස් ගස් වගේ තියෙනවා.
ඉතින් අපිට නුවරඑළියදී මේ වගේ ගස් හම්බ වෙනවා. ඒ ෆීලිං එක පොඩ්ඩක් දැනෙනවා ඉතින්. අතනින් රේල් පාරක් තියෙනවා මෙතනින් මේ ටිකට කලින් ට්‍රේන් එකක් ගියා. මේ VR ට්‍රේන් කියන දුර ගමන් යන ට්‍රේන් එකක් ගියා. අපිට ඒක වීඩියෝ කරගන්න බැරුණා. අපි කන ගමන් ඉති තමයි යනවා දැක්කේ. මෙතන රේල් පාර සම්බන්ධ වෙලා තියෙනවා. හැමතැනම පොඩි ගල් වලින් හදපු ෆවුන්ඩේෂන් වගේ ඉතුරු වෙලා තියෙනවා. මම හිතන්නේ ඒ කාලේ තිබ්බනට පුරුදු වෙන්නේ නැති තාමත් තියෙන්නේ. පරිසරයත් හැබැයි හොඳ ලස්සනයි නිස්කලංකයි ලොකු ගස් එහෙම තියෙනවා. ඉතින් අර හිතට පොඩි නිදහසක් තියෙනවා මේ ගෙදරට මලා ඉද්දි ඊට වඩා මේ වගේ පොඩ්ඩක් එළියට ඇවිල්ලා අපිට නිදහසේ ඉඳලා කාලා බීලා යන්න පුළුවන් නිසා. කොහොමත් වයිෆයි මමයි දෙන්නම කැමති පොඩ්ඩක් ගෙදරටලා ඉන්නට වඩා ඇවිදින්න කරන්න. ලංකාවේදී ඉතින් ගොඩක් කරේ ඇවිද්ද එක තමයි. මෙහාට පස්සේ තාම ඉතින් ලංකාවේ තරම් ඇවිදින්න අමාරුයි. මොකද අපි තාම මේ සෙටල් වෙන ගමන් ඉන්නේ. අපිට වාහනයක් එහෙම ගන්න බැරි වුණානේ තව ඉතින්. ඉස්සරහට ජොබ් එකක් එහෙම ලැබුණොත් ඉතින් ඊට පස්සේ දේවල් එක්ක සල්ලි ලැබෙද්දි අපි දෙන්නට පුළුවන් ඇවිදින්න. මෙහෙදී නම් ඉතින් අපිට වෙන රටවලට උනත් මේ වගේ ලේසියෙන් යන්න පුළුවන්. ඉස්සරහට අපි බලමු ඉතින් මේ වෙන විදිහට. දන්නේ නැහැ ඉතින් කොච්චර කාලයක් යයිද කියලා ඒ වගේ දේවල් වලට. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා කවදා හරි මේ හැකියාවක් තිබුණොත් ඒ වගේ ට්‍රැවල් කරන්න. නිදහසේ ඉන්න පුළුවන්, නිදහසේ ටයිම් ස්පෙන්ඩ් කරන්න පුළුවන්. මේ කොහොමද පබ්ලික් තැන ටිකට් ගන්නවා මම මුකුත් කරන්න දෙයක් නැහැ. ඕන කෙනෙකුට නිදහසේ ඇවිල්ලා මේ මෙතන ඉඳලා බලලා ඒ විදිහට යන්න පුළුවන්. බයිසිකල් පදින අයත් ඉන්නවා. අපි මෙතන පොඩක් කැලේ වගේ තිබුණ නිසා මේ පැත්තට ඇවිදගෙන ආවේ. තව අර බලන්න තියෙන හරියට ගියේ නැහැ. මෙහෙම මේ ටික පොඩ ඇවිදලා මේ පැත්තට යන්න පුළුවන් නිසා මේ පැත්තට ආවා කෙලින්. එතනත් මොකද්ද ෆවුන්ඩේෂන් එකක් වගේ තියෙනවා. සමහර කාලේ තිබුණ බිල්ඩින් එකක් වෙන්නේ නැති සිටි එකේ මොනවා හරි තිබුණා. මොකද්ද මෙතනත් පොඩි ගයක් වගේ ඉතුරු කරලා තියෙනවා. ඒක මොනවා හරි ලියලා තියෙනවා. බලමු මොකද්ද තියෙන්නේ කියලා. දැන් ඒක නම් කවුරු හරි ස්ප්‍රේ එකකින් ලියපු එකක්. ඒක නම් කවුරු හරි ෆන් එකට කරපු වැඩක්. මේ වගේ දේවල් ඉතින් ඉතුරු වෙලා තියෙනවා. මෙතන රේල් පාර තියෙනවා. බලමු රේල් පාර. මෙතන මේ රේල් ක්‍රොසින් එකක් යන. මෙතන මේ වාහන යන පාරකට නෙමෙයි මේ ක්‍රොසින් එක තියෙන්නේ. මෙහෙම බයිසිකල් යන ලේන් තියෙනවානේ. බයිසිකල් යන පාරකට තමයි මෙතන මේ සම්බන්ධ වෙන්නේ රේල් පාර. මේක අද නිමාඩුවෙන්ද ගොඩක් අය කරන්නේ එක්ක පයින් ඇවිදිනවා යාළගේ සුරතල්ලුත් තරම්. එහෙම නැත්නම් බයිසිකල් පදිනවා. එහෙම නැත්නම් ලොන් ට්‍රිප් එකක් යනවා. ඔය වගේ දේවල් තමයි මේගොල්ලෝ ඉතින් නිවාඩු දවස් සම්බේධි කරන්නේ. මේ දෙන්නේ මේ වයසක දෙන්නෙක් ඉතින් අද ජොගින් කරන්න ඇවිල්ලා. මේ තියෙන්නේ රේල් පාර. ලංකාවේ වගේම තමයි වෙනසක් නැහැ. හරි එකම දේ උඩින් VR ට්‍රේන් එකට අර උඩ ලයින් එකක් යනවනේ ඒක ගිහින් තියෙනවා. ඊයෙන් තිබෙන වෙනසක් නැහැ. මෙතනින් උඩට ගියාමත් අපිට තව මොකක්ද නටබුන් බිල්ඩින් එකක් පේනවා. අපි බලමු එතන ගිහලා. පොඩි කන්දක් වගේ තියෙන එක නැගගෙන යන්න ඕනේ එතෙන්ට.
ඉතින් අපිට ලංකාව කොච්චර වටිනවද කියලා හිතෙනවා. ඉතින් මෙහි නටබුන් කිව්වත් ලංකාවේ ගොඩක් ලස්සන තැන් තියෙනවනේ. අපි අනුරාධපුර පොළොන්නරුව පැත්තට ගියාම මෙහි ඒ වගේ ඉතින් වටිනා කියන දේවල් නම් පේන්නේ නැහැ. ඉතින් අපේ වැව් සඳකඩ පහන සත්තු ඒවා දකිද්දි ඉතින් මේගොල්ලෝ අපිට හිතෙන්නේ අපේ රටට ආපුහම පුදුම වෙනවා ඇති. ඉතින් ඒවා දකිද්දි නම් තියෙන මෙතනත් බිල්ඩින් එකක් තියෙන එක වහලා තියෙන්නේ. තනිකර කළු ගලෙන්ම හදපු මොකක් හරි එකක් තමයි ඒ කාලේ. ලංකාව කොච්චර ලස්සන රටක්ද කියලා අපිට ඉතින් නැවත නැවත මතක් වෙනවා මේ වගේ අපි ඇවිදිද්දි කරද්දි. මොකද අපි පොඩි දුරක් ගියාම අපිට ලොකු විවිධත්වයක් බලන්න පුළුවන්. ඉතින් අපේ රටේ මෙහි ඉතින් කිලෝමීටර් 500ක් විතර ගියත් පරිසරය නම් ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. ඉතින් එකම පරිසරය තමයි රටේ හැමතැනම ගොඩක් වෙලාවට තියෙන්නේ. මේ තිබිලා තියෙන බෙල් ටවර් එකක්. ඒක චර්ච් එකේ බෙල් ටවර් එක විදිහට තමයි තිබිලා තියෙන්නේ. 1852 ගින්නෙන් විනාශ වෙලා තියෙනවා. මෙතන ඒගොල්ලෝ විස්තරය දාලා තියෙනවා. ඒක තනිකරම කළු ගලෙන් තමයි හැදුවා කියලා තියෙන්නේ. ෆයර් එකට කලින් විනාශ වෙන්න කලින් ඒක ඉතුරු වෙලා තිබ්බ විදිහට තියෙනවා. ඒක ඉතුරු වෙලා දැන් මම ඇවිල්ලා ඉන්නේ පරණ මෙතන එක චර්ච් බිල්ඩින් එකක්. ඒ කාලේ විනාශ වෙන්න කලින් ඇතුළට යන්න බෑ. ඒගොල්ලෝ කවර් කරලා තියෙන්නේ මෙතන. ඉතින් ඒවා ආරක්ෂා කරගන්නවා හින්දා ඉතින් කාලෙත් ගඩොල් වලින් සහ ඉතින් ලංකාවේ නටබුන් වගේම තමයි ගොඩක් සමානයි. ඉතින් ගඩොල් සහ කළු ගල් වලින් තමයි ඒ කාලේ ඉතින් හදලා තියෙන්නේ. අමිතුරු වෙලා තියෙන්නේ ඒ නිසා තමයි එතන ගහලා තියෙනවා. මොකක්ද තිබ්බ කියලා එතන තිබිලා තියෙන ටවුන් හෝල් එක වෙන්න ඇති මේ තියෙන්නේ. පැත්තේ බෝඩ් එකක් ගහලා තියෙනවා. බලමු මෙතන නැති චර්ච් එක තියෙන්නේ. ආව මෙතන තමයි සෙන්ට් මේරිස් චර්ච් එක තිබිලා තියෙන්නේ. මේ තියෙන චර්ච් බිල්ඩින් එක ඒ කාලේ තිබුණා. දැන් නටබුන් ටිකක් විතරයි තියෙන්නේ ගින්නෙන් පස්සේ. මේ තියෙන සෙන්ට් මේරිස් චර්ච් එක. ඒක තමයි මෙතන තිබිලා තියෙන්නේ. මේක මේ වාස සිටි එකේ තියෙන ටුවරිස්ට්ලා හැම කියන්නේ සංචාරකයන් එන තැනක් බලන්න එන තැනක්. ටිකට් එහෙම නම් මුකුත් ගන්න නැහැ. අපිට මේ ඇවිල්ලා බලලා යන්න පුළුවන් නිදහසේ. මෙතනින් ඒ චර්ච් බිල්ඩින් එකේ ඇතුළට යන්න පුළුවන්. අපි ගිහිල්ලා බලමු ඇතුළ. හැබැයි බිත්ති ළඟට නම් යන්න බෑ. කවර් කරලා තියෙන්නේ දැල් ගහලා. අලක පේන ඇති ලොකු කළු ගල් සහ මේ ගඩොල් වලින් තමයි හදලා තියෙන්නේ. මේක ලොකු ඉතිහාසයක් නෑ. ඉතින් අපේ ලංකාවේ නටබුන් තරම් මේ 1850 ගණන් වල තමයි ගින්න ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඊට පොඩි කාලයක් කලින් වෙන්න තියෙන හදන්න නැති ඉතින්. කොහොම වුණත් ඉතින් පොඩි හරි අපි අර ලංකාවේ සීගිරි දඹුලු ගියා ඒ වගේ නටබුන් දකිද්දි පොඩ්ඩක් ඒවා මතක් වෙනවා. ඉතින් මේවා දකිද්දි මේක තමයි ඉතින් ඕල්ඩ් වාසා සිටි එකේ තියෙන නටබුන්. ඔයගොල්ලෝ Google එකේ සර්ච් කරත් ඔයගලන්ට බලා ගන්නත් පුළුවන්. ඉස්සර ඕන. ඉතින් අපේ ගෙවල් වල ටිකක් ළඟින්ම තියෙන තැනක් හින්දා අපි ආවනම් හොඳයි කියලා හිතුණා. ඉතින් අද වයිෆුයි මායි නිවාඩු දවසේ මේ පැත්තට ආවා.
මේ දැන් අපිට ස්ප්‍රින්ග් තියෙන්නේ ඒ උනාට ටිකක් සීතල තියෙනවා තාම. සමයක ලබන මාසෙ විතර පටන් ගන්නේ ජූන් විතරින් දන්නේ සමයක කොහොමත්. වෙලාවකට පොඩි වැස්සකුත් යනවා ඉඳලා අදත් පොඩි වැස්සක් ඉස්සරහට යයි කියලා තිබ්බා. ඉතින් අපි ඒ ගැන ලොකුවට හිතුවේ නැහැ. මේ ආව වැස්සත් කමන්නේ නැහැ කියලා. ඉතින් මේ විදිහට අපි ටිකක් ඇවිදලා අපිට ඊට පස්සේ ඉතින් අපහු ගෙදර යන්න පුළුවන්. අද හවසත් අපිට පොඩි වැඩ වගේක් තියෙනවා දාගත්තු. ඉතින් ඒ ටිකත් කරන්නත් එක්ක අපි තව ටිකකින් ගෙදර යනවා. ඉතින් වාසා ඕල්ඩ් සිටි එකේ නටගුන් බලලා වයිෆි මයි දැන් ගෙදර යන්න තමයි පිටත් වෙන්නේ. ඊට පස්සේ අපි දෙන්නගේ බයිසිකල් දෙකත් අරගෙන මේ දෙකේ නැගලා අපි ගෙදර යනවා. ඉස්සරහට කොහොම සමයකෙදී අපි හිතුවා පොඩ්ඩක් අපිට ඇවිදින්න පුළුවන් තැන් වල ඇවිදලා කරලා ඉමු කියලා. ඉතින් ඒ යන තැන් වලත් වීඩියෝ එකක් කරලා ඔයගොල්ලන්ට පෙන්නන්න. නැත්නම් ඉතින් අදට ගිහින් එන්න ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ජය වේවා.